විශ්මදොරටුව YouTube නාලිකාවට අදත් හැම කෙනෙකුම ආදරයෙන් එකතු කරගන්නවා. ශාක කියන්නෙම අපිට බොහොම ප්‍රයෝජනවත් දෙයක්නේ. ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා, අපට ඔක්සිජන් ලබා දෙනවා. මේ වගේ කියලා ඉවර කරන්න බැරි තරම් වටිනාකමක් තියෙනවනේ ශාකවලට. හැබැයි ඉතින් ওই ශාක ලෝකේ සමහර අය ඉන්නවා හොඳින් තියෙන අපේ ජීවිතේ ඩෑ ගන්න හදන. මේ විදිහට කියද්දී සමහර අයට බහදුරා වගේ ශාක මතක් වුණත් මනුස්සයෙක් මරන්න තරම් හැකියාවක් තියෙන ලෝකේ භයානකම ශාක විදිහට බ්‍රිටානිකා ශබ්දකෝෂයෙන් නම් කරලා තියෙන ශාක වර්ග 7ක් තියෙනවා. ඉතින් ඒ මොනවද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. අංක 1. ටොබැකෝ. සරලවම කියනවා නම් දුම්කොළ. මේ ශාකෙන් ගත්තු පදම් කරපු දුම්කොළ ලෝකයේ බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. මේ පාවිච්චිය නිසා මිනිස්සුන්ට සෑහෙන ලෙඩ හැදෙනවා. දුම්කොළවල ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ නිකොටින් කියන විෂ රසායනයයි. දුම්කොළ භාවිතයෙන් අවුරුද්දකට මිලියන 5කට වැඩි මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. හෘදයාබාධ, පෙනහළු ආශ්‍රිත රෝග, අක්මා රෝග, පිළිකා වර්ග ආදී ඇති වෙන ඍජුවම දායක වෙන ශාකයක් තමයි මේ දුම්කොළ කියන්නේ. අංක 2. ඔලියෙන්ඩර්. මේ කියන්නේ කණේරු ගැන. කණේරු ශාකයේ හැම අංගයක්ම විෂයි කියලා කිව්වට වඩාත් විෂ විදියට සැලකෙන්නේ කණේරු ඇට. ගොඩක් ප්‍රේමෙන් පෙරදුණු ජීවත් වෙන්න බය, කොන්දපණ නැති අය කණේරු ඇට කාපු අවස්ථා ලංකාවෙනුත් වාර්තා වෙලා තියෙනවා. කණේරු ඇට කන එකෙන් වෙන්න පුළුවන් නරකම දේ තමයි ආහාර ජීර්ණ පද්ධතියට කාඩියක් ග්ලයිකෝසයිඩ් කියන විෂ රසායනය ඇතුල් වෙලා මරණයට පත්වන එක. අංක 3. රොසරි පී. අපේ පුංචි කාලයත් එක්ක සෑහෙන සම්බන්ධ මේ ඔලිඳත් විෂ ගුලාවක් කියලා දැනගෙන හිටියද. කොහොමත් පොඩි අයට තමයි මේකේ භයානකකම වැඩිපුරම තියෙන්නේ. ඇස් කඩාගෙන යන ලස්සන නිසා කටේ දාලා හපන්න පොඩි දරුවෝ පෙළඹෙනවා. මේ ශාකයේ තියෙන ඒප්‍රින් කියන විෂ රසායනයේ ශරීරගත වුණොත් එහෙම ශරීරයේ ඉන්ද්‍රියන් අක්‍රිය වෙන්නට පුළුවන්. ආභරණ සාධන බොහෝ දෙනා ඔලිඳට පාවිච්චි කරනවා. ඔලින්ද නිසා සෞඛ්‍ය ගැටලුවට ලක්වුණ අය බැලුවොතින් ගොඩක් දෙනා මේ ආභරණ හදපු අය තමයි. අංක 4. කස්ටර් බීන්. මේ කියන්නේ ඖෂධීය ශාකයක් විදිහට අපි දන්න එඬරු ගැන. බෙහෙත් එඬරු ශාකයේ බීජවලින් හදාගන්න තෙල් ආයුර්වේදයේම සඳහන් වෙන විදිහට ඉතාමත් ගුණදායකයි. හැබැයි තෙල් හැදිල්ලේදී ඉතුරු වෙන මණ්ඩි විෂ සහිතයි. එඬරු ඇට තමයි භයානකම. මේ ශාකයේ හැම කොටසකම රිසින් කියන විෂකාරක ඇල්බියුමිනය තියෙනවා. එඬරු ඇට 2ත් 6ත් අතර ප්‍රමාණයක් ශරීරගත වුණොත් හුස්ම ගන්න බැරි වෙලා මරණය පවා ඇති කරනවා. මෙතනදීත් ගොඩක්ම අවධානමකට ලක් වෙන්නේ පොඩි ළමයි. ඉස්කෝලවල ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට එක එක ඇට වර්ග ගේන්න කියනවා. හොයා ගන්නත් ලේසි නිසා එඬරු තමයි අරන් යන්නෙම. මේ ඇටේ තියෙන අපූරු හැඩය නිසා පොඩ්ඩු හපලා බලනවා. මේ ගැන දෙමව්පියන් සහ ගුරුවරු සැලකිලිමත් වෙන්නට ඕන. අංක 5. වයිට් ස්නේක් රූට්. ඒකාවේරිය එහෙමත් නැත්නම් සර්පගන්ධ කියලා අපි දන්න ශාකයේ නම් නෙවෙයි මේ. ඒකට කියන්නේ ඉන්දියන් ස්නේක් රූට් කියලා. ඒක ආයුර්වේදයේ විස්කම්පාන මහර්ග ඖෂධයක්. ඒ නිසා ඒකයි මේකයි පටල ගන්නට එපා. කොහොමත් මේ වයිට් ස්නේක් රූට් අපේ රටේ නැහැ. ඇමරිකාවේ පැත්තේ අයට තමයි මේකේ භයානකකම තියෙන්නේ. මේවා ශරීරගත වුණාම ආහාර අරුචිය, වමනය, අධික ලේ වහනය, මරණය සිද්ධ වෙනවා. අංක 6. ඩෙඩ්ලි නයිට් ෂේඩ්. මේකත් අපිට ඇස ගැටෙන ශාකයක් නෙවෙයි. යුරේසියාවේ තමයි දකින්නට ලැබෙන්නේ. මේ ශාකයේ පත්‍ර ඇඟ ගෑවුනත් හැම ආසාදනය වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඊට වඩා මරණය ළඟා කරන එක තමයි වැඩේ. මේ ශාකයේ හැමතැනකම වගේ ඇට්‍රොපයින් සහ ස්කොපොලමයින් කියන විෂ රසායන අන්තර්ගත වෙලා තියෙනවා. මේ ගහේ තියෙන ගෙඩිය චෙරි ගෙඩියක් වගේ තරම් පෙනුමයි. ඒ වගේම පැණි රසයි. අන්නේ ගෙඩියක් ඇති මිනිස්සෙක්ව මරලා දාන්න. අංක 7. වෝටර් හෙම්ලොක්. මේ මල් දිහා නම් බලන්නත් ආසයි. කැරට් වගේ සුවඳකුත් එනවා. ඒත් ඉතින් ලස්සන හැම දෙයක්ම හිතන තරම් සුන්දර නෑ වගේ මේ මල් පොකුරුත් විෂ පොකුරු. යුරෝපය, ආසියාව සහ ඇමරිකාව යන මහද්වීපවල ජලාශ්‍රිතව දකින්නට පුළුවන් නිසයි මේ වෝටර් කෑල්ල එන්නේ. ඒක නැතුව හෙම්ලොක් කෑල්ල විතරක් ගත්තොතින් ඉතිහාසයේ තියෙන විදිහට සොක්‍රටිස් මැරුණෙත් හෙම්ලොක් ශාක ප්‍රබදයක් ශරීරගත වුණ නිසා. මේ ශාකයේ ග්‍රෑම් 100ක ප්‍රමාණයකින් වැටුණු තඩි හරකෙක් වුණත් මරන්නට පුළුවන්. ඉතින් මං අද ඔයාලට අරන් ආවේ ලෝකයේ භයානකම ශාක වර්ග 7ක් ගැන. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඔයාලට දැනගන්න ලැබුණා නම් ලයික් එකක් දාන්න වගේම ඔයාලගේ වටිනා අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු. සුබ දවසක් වේවා.